IPL තරගමාලාවේ 40 වන තරගයේ සමාලෝචනයේ සමගින් මම චමිදු සංජීව 40 වන තරගයේ පැවතුනේ දිල්ලි කණ්ඩායම සහ ලක්නෝ කණ්ඩායම අතර. එහිදී කාසි වාසිතනාගත්තා දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ නායකයා අක්ෂා පටෙල් ආරාධනා කළා මුලින් පන්දුට පහර දීමට ලක්නෝ කණ්ඩායමට. ඒ ලෙසින් ලක්නෝ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවල් ලෙසින් ක්‍රීඩා පිටිට පැමිණියා එඩ් මාක්‍රම් සමගින් මිචෙල් මාෂ් දෙදෙනා හොඳ සමගතාවයක් ගොඩනැගුවා පළමු කඩුල්ල වෙනුවෙන්. එඩ් මාක්‍රම් එහිදී අර්ධ ශතකයක් ලබා ගත්තා. ලකුණු 52ක් ලබා ගත්තා. පන්දු 33ක් පමණක් වැය කරමින් මිචෙල් මාෂ් ලකුණු 45ක් ලබා ගත්තා. කෙසේ නමුත් දිල්ලි කණ්ඩායමේ දුෂ්මන්ත චමීර සාර්ථක ප්‍රතිඵල අත්කර ගනිමින් එඩ් මාක්‍රම් ලකුණු 52කට ක්‍රීඩා පිටින් හරවා ඇරීම සමගින් එතෙන් පටන් සුපර් ජයන්ට්ස් ඉනිම තරමක් බිඳ වැටුණා කියන්න පුළුවන්. නිකලස් පූරන් ලකුණු 9කට තැවිච්චා මිචෙල් ස්ටාක්ට ගොදුරුණා. අබ්දුල් සමාට් ලබාගෙනට හැකියාවක් ලැබුණේ ලකුණු 2ක් පමණයි. ඩේවිඩ් ෆිල් ලකුණු 14ක් ලබා ගත්තා. කෙසේ නමුත් එම ලකුණු 14ට පන්දු 15ක් වැය කළා. අවසන් භාගයේදී ආයුෂ් බදෝනි තරමක් ප්‍රවේගකාරී නිමක් දියත් කළා. පන්දු 21ක් තුළ ලකුණු 36ක් ලබා ගත්තා. රිෂබ් පන්ත් ලකුණු ලබා ගැනීමට මත්තෙන් ක්‍රීඩා පිටවත් වුණ අවසන් පන්දු වාරයේදී විශේෂත්වය වන්නේ එකදු එක අතිරේක ලකුණක් පමණයි ලබා දුන්නේ වයිට් පන්දුවකින්. දිල්ලි කණ්ඩායම තරගයේ 10 වන පන්දු වාරයේ සිට 20 වන පන්දු වාරයේ තෙක් ඉතාමත්ම හොඳින් පාලනය කළා. සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ පිතිකරුවන් එසේ නොමැතිනම් ඔවුන් ලකුණු 200කට වඩා ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට තිබුණා. මුල් පන්දු වාර 10 තුලදී පන්දුවට පහර දුන්න ආකාරය දෙස බැලූ විට කෙසේ නමුත් එහිදී පන්දුවේදී දස්කම් පෑවා. පන්දුවේදී දස්කම් පෑවේ දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකික ක්‍රීඩකයා හෝ පන්දු වාර 3ක් ගවා ලකුණු 25කට එක් කඩුලක් ලබා ගත්තා. සුවිශේෂී පන්දුවේමක් නිර්තුණා කුමාර ලබා ගත්තා. මුකේෂ් කුමාර් සාර්ථක ප්‍රතිඵල කරගනිමින් කඩලු 4ක් ලබා ගත්තා. සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ එහිදී ඔහු ලබා දුන්නේ ලකුණු 33ක් පමණයි පන්දු වාර 4 තුලදී. මිචෙල් ස්ටාක් පන්දු වාර 4යි ලකුණු 25ක් කඩුලයි. අක්ෂා පටෙල් පන්දු වාර 4යි ලකුණු 29ක් කඩු ලබා ගත්තේ නැහැ. කුල්දීප් යාදව් පන්දු වාර 4යි ලකුණු 33යි කඩු ලබා ගත්තේ නැහැ. ප්‍රථම කඩුල බිඳ වැටුණා 10 වන පන්දු වාරයේදී එඩ් මාක්‍රම් දෙවික්යා ලකුණු 87 දී ප්‍රථම කඩුල දෙවැන්න 99 දී තුන්වැන්න 107 දී හතරවැන්න 110 දී පස්වැන්න 159 දී සහ හයවැන්න 159 දී ලෙසින් කඩුළු බිඳ වැටීම සිදු වුණා. පිළිතුරු ඉනිම සඳහා ක්‍රීඩා පිළිට පැමිණිය දිල්ලි කණ්ඩායමේ අභිෂේක් පුරල් සමගින් කරුණය එහිදී අභිෂේක් පුරල් අර්ධ ශතකයක් ලබා ගත්තා. ලකුණු 51ක් ලබා ගනිමින් නය ලකුණු 15යි ලබා ගත්තේ. ඉංගතුරුව ක්‍රීඩා පිළිට පැමිණියා කේල් රාහුල් පන්දු 42ක් පමණක් වැය කරමින් ලකුණු 57ක් ලබා ගනිමින් ඔහු කණ්ඩායම ජයමාවත වෙත ගෙන ගියා. නොදවි ක්‍රීඩා කළ අක්ෂා පටේල් ඉතා හොඳින් සහයෝගය ලබා දෙමින් පන්දු 20ක් තුළදී ලකුණු 34ක් ලබා ගනිමින් නායකත්වයේ නිමක් දියත් කළමින් කැපිටල් කණ්ඩායම ලක්නෝ කණ්ඩායම පරාජයට පත් කිරීමට සමත් වුණා. අතිරේක ලකුණු 4ක් ලබා දුන්නා. සුපර් ජයන්ට්ස් පන්දු යවන්නන් වයිට් පන්දු වලින් ලකුණු 3ක් සහ එක් පාද ලකුණක් සමගින්. කෙසේ නමුත් පන්දු වාර 17ක් තුළදී තරගයේ ජයග්‍රහණය කර ගැනීමට හැකියාවක් ලැබුණා. කඩලු 2ක් පමණක් බිඳ වැටීමින් ඒ දෙවිගේ කඩලු 2 ලබා ගත්තේ එඩ් මාක්‍රම්. ලකුණු 161ක් ලබා ගත්තා. ජයග්‍රාහීනිම දිල්ලි කණ්ඩායම කඩලු බිඳ වැටීමේ සිදු වුණේ ප්‍රථම කඩුල 36 දී දෙවැන්න 105 දී බිඳ වැටුණා. ඉන් අනතුරුව ජයග්‍රාහී ලකුණු කරා නොබිඳුණු සබඳතාවයක් ගොඩනැගුවා අක්ෂා පටෙල් නායකයා සහ කේල් රාහුල්.
කඩු ලබා ගැනීමේදී එඩ් මාක්‍රම් කඩු දෙකක් ලබා ගත්ත පන්දු අර්තුලක් තුළ ලකුණු 30ක් ලබා දෙමින් ජෙසු පන්දු යවන්නන් ෂාදුල් තාකූර් රාති ප්‍රින්සස් යාදෙව් අවිෂ් ખાન බිෂෝනි සාර්ථක පන්දුවීමක් නිරූපණය කළේ නැහැ එම තරගයේදී. ඉතින් මෙයාකාරයෙන් 40 වන තරග IPL තරග බාලාවේදී 2025 ජයග්‍රහණය වාර්තා කරගත්තේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්.